අද අපි යනවා බොහොම විශේෂ තැනකට. ඒ කියන්නේ අපි අද නිවාඩු දවසේ උදේ පාන්දරම ඩුබායි නගරයේ කලබලෙන් මිදලා බොහොම සුවිශේෂී තැනකට තමයි යන්නේ. ඉතින් මේක එක්සත් අරාබි එමිරාජ්‍යය ඇතුළෙම තියෙන ඕමානයට අයිති වෙනමම කොටසක්. ඉතින් මං ඔයගලන්ට මැප් එකේ පෙන්නන්නම්. මේ තමයි ඩුබායි වල ඉඳලා අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ මාදා වලට. ඉතින් මේ තමයි මාදා රටක් ඇතුලේ තියෙන තවත් රටක්. මේ අපූර්ව ගමන යන්න කිසිම වීසා එකක් හරි පාස්පෝර්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මැප් එකේ පෙන්නන විදියට අපිට almost 2 hours, ඒ කියන්නේ පැය 2ක් විතර කාලයක් පෙන්නනවා. අපි බලමු ඉතින් අපිට පැය 2කින් යන්න පුළුවන් වෙයිද කියලා. ඔයගලන්ට පේන ඇති ලස්සනට ඉර පායගෙන එනවා. ඉතින් අපි ගෙදරින් වෙලාසන පිටත් වුණා. ඉතින් මේ විදියට අපි දුර ගමනක් යන නිසා අපේ පෙට්‍රල් ගහගෙන ඒ වගේම ටයර් එහෙම චෙක් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි පෙට්‍රල් ෂෙඩ් එක මේ විදියට නතර කරා. අතර මේ දැන් අපි ඇවිත් ඉන්නේ ඩුබායි වල ඉඳලා සාජා වලට. අර ඈතින් පේන ලස්සන මොස්ක් එක තමයි සාජා වල ප්‍රසිද්ධම මොස්ක් එක. හරිම ලස්සනයි ඒක. ඉතින් අපි බලමු මේ කඳුකර පාරවල් මැදින් යන අපේ අද ගමන කියන්නේ රෝඩ් ට්‍රිප් එක මොන වගේ වේද කියලා. යමු මාත් එක්ක. ඉතින් මේ තමයි සාජවල ඉඳලා කොරෆකාන් වලට යන හයිවේ එක. ඉතින් මේ පාරේ තමා දිගටම අපි දැන් ට්‍රැවල් කරන්නේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලස්සන කඳුපන්ති. ඉතින් ඒ වගේම උමං මාර්ග, ඒ කියන්නේ ටනල්ස් කීපයක්ම මේ පාරේ යද්දී හම්බ වෙනවා. ඉතින් මේක අලුත්ම හයිවේ එක. ඔයගලන්ට මතක ඇති මම ගිය සැරේ වීඩියෝ එකෙත් මේ පාර පෙන්නුවා. ඇත්තටම ඒ ෆුජේරා ගිය ට්‍රිප් එකත් අපි ගියේ මේ පාරෙමයි. ඉතින් ඒ නිසා පාරවල් එක විදිය. ඉතින් මම එදා වීඩියෝ එකේ මේ විදියට ගොඩාක් කඳුපන්ති ඔයගලත් එක්ක ෂෙයා කරේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයගලන්ට මේ කඳුපන්ති බලලා එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් මේ පාරේ යද්දී අපිට විවේක ගන්න, ඒ කියන්නේ ගොඩක්ලා ඩ්‍රයිව් කරාම මහන්සි වගේම ඉතින් විවේකයක් ගන්න මේ වගේ තැන් කීපයක් තියෙනවා නතර කරන්න පුළුවන්. ඉතින් ඔන්න අපි නතර කරා ටික වෙලාවක් විවේක අරගෙන තමයි ආයෙත් ඩ්‍රයිව් කරේ. ඉතින් මේ විදියට ලස්සන කඳුපන්ති වලින් මැදි වෙලා තියෙනවා. ඉතින් උදේම හින්දා සීතල කාලෙත් නිසා අතරම ලොකුවට රස්නේ නැති නිසා මේ සෞම්‍ය දේශගුණයක්. ඉතින් ඔන්න දැන් අපි විවේක අරගෙන එතන ආයෙත් යන්න පිටත් වුණා. ඉතින් මේ කඳුපන්ති වලට නමක් තියෙනවා. ඒ කියන්නේ හජාර් කඳුපන්ති තමා මේවට කියන්නේ. ඉතින් මේ පාර ඇත්තටම හරිම ලස්සනම පාරක්. මමත් ගොඩාක් ආසයි මේ පාර ට්‍රැවල් කරන්න. ඉතින් කොච්චර ට්‍රැවල් කරත් ඇති වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඔයගලන්ටත් පේනවා ඇති. මේ වීඩියෝ එකෙන් පේනට වඩා ඇත්තටම හරිම ලස්සනයි. S2කින් බලද්දී ඉතින් කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ විනිවිද පේන කඳුපන්ති යන මාර්ගය ඇත්තටම ඔයගලන්ටත් පේනවා ඇති හරිම ලස්සනයි. ඉතින් මැද පිරදිග රටවල් වලින් මේ පාරත් ලස්සනම පාරවල් වලින් එකකට සැලකෙනවා. ඉතින් ඩුබායි වල ඉඳලා මේ පාරේ යනකොට
උමල් මාර්ග 5ක් විතර හම්බෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකට උමල් මාර්ග කිහිපයක් එකතු කළා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා. ඉතින් මෙහෙම ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් වෙයි උමල් මාර්ග කියන්නේ ටනල් මොන වගේද කියලා. ඉතින් ඔන්න ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් පළවෙනිම උමල් මාර්ගය අපිට හම්බෙන. මේ උමල් මාර්ගය ඇත්තටම 1.3 කිලෝමීටර්ස් දිගයි. ඇත්තටම ගොඩක් ටනල්ස් තියෙනවා. මේ විදිහට සමහර ටනල්ස් තියෙනවා 2.7 කිලෝමීටර් ඒ වගේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇතුළ පිහිටලා තියෙන්නේ. ඉතින් අලුතෙන්ම හදලා තියෙන නිසා එහෙම ලොකු අපහසුතාවයක් මහන්සියක් දැනෙන්නේ නැහැ මේ ටනල් ඇතුලෙන් ට්‍රැවල් කරද්දී. ඉතින් හැම ටනල් එකකින්ම එළියට යද්දී අලුත්ම දසුණක් තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම දැන් අපි ගොඩ දුරක් ට්‍රැවල් කරා. ඉතින් අපි මෙතන තියෙනවා තව රෙස්ටින් ඒරියා එකක්. ඔයගොල්ලෝ මගේ ඉස්සලා වීඩියෝ එක බැලුවා නම් ඒකේ තියෙනවා මේ රෙස්ටින් ඒරියා එකේ අපි නතර කරනවා ෆුජිරායත්තේ. ඉතින් හැමෝම වගේ මේ ට්‍රැවල් කරද්දී මෙතන රෙස්ටින් ඒරියා එකේ ගොඩක් වෙලාවට නතර කරනවා අවශ්‍ය දේවල් ගන්න සහ වොෂ්රූම් එහෙම තියෙනවා යූස් කළා. ඉතින් රිලැක්ස් වෙලා අපි ආයෙත් යනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු රෙස්ටින් ඒරියා එක මම ඔයගලන්ට පෙන්නන්නම්. මලියා චීස් පාක් රෙස්ට් ඒරියා එකේ ඉන්නේ අපි මේ පළවෙනි විංගියට දැම්මද ඒක ඉවරයි. ඉතින් ඔන්න අපි රෙස්ටින් ඒරියා එකේ පාක් කරා. ඉස්සෙල්ලාම අපි ගියේ වොෂ්රූම් එකට. මම පෙන්නන්නම් වොෂ්රූම් එක ඇත්තටම හරිම පිරිසිදුව තියෙනවා. ඉතින් මෙතන නතර වෙලා වොෂ්රූම් එහෙම යූස් කරලා රිෆ්‍රෙෂ් වෙලා අපිට යන්න පුළුවන්. මේ වගේ තමයි වොෂ්රූම් තියෙන්නේ. හරිම ක්ලීන්. ඉතින් ගොඩක් අය ට්‍රැවල් කරද්දී මෙතන නතර කරන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම මෙතන view එකත් හරිම ලස්සනයි ෆොටෝස් ගන්න එහෙම. ඉතින් මෙතනට කියන්නේ චීස් රෙස්ට් ඒරියා. මේ වගේ තමයි view එක තියෙන්නේ. ඉතින් අපි මෙතන නතර වෙලා ටික වෙලාවක් හිටියා අපේ අනිත් යාළුවෝ ටිකත් එනකන්. ඉතින් ඒගොල්ලෝ දාවට පස්සේ අපි අපිට අවශ්‍ය දේවල් එහෙම ගන්න ඕනේ මෙතනින්. ඉතින් අපි කවුරුත් තාම බ්‍රේක්ෆාස්ට් එක අරගෙන නැහැ. ඇත්තටම අපි ගෙදරින් කෑම පිළියෙල කරගෙන ආවා හැමෝම. ඉතින් අපි හදාගෙන ආ කෑම මොනවාද කියලා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මේ වගේ පළතුරු කඩ ගොඩාක් තියෙනවා මෙතන. දිගටම තියෙන්නේ මේ වගේ පළතුරු. ගෙනියන්න ලේසි වෙන මේ විදිහට පැක් කරලා තියෙනවා. ඒ වගේම
මෙතන grill corn තියෙනවා. Sweet corn do you have? Grill no, Grill? yeah, boil your grill. Oh, you have boiled corn and Yes. sweet corn both. Yes. One piece. Uh, how much one piece? This cutting plate 10 dirham. 10 dirham. Yes. Oh, How okay. many plate? I will come back, okay? 여기 바리트로 තියෙනවා. පොඩි අයට toys තියෙනවා. තියෙනවා. කුරුම්බ තියෙනවා, තැඹිලි තියෙනවා. මෙතන corn මේ වගේ boil කරලා දෙනවා, grill කරලා දෙනවා. මගේ onion එකක් කරලා තියෙනවා. මේ පේනවාද මේ තියෙන්නේ honeycomb fresh mee penny honeycomb එකක්. මේ දිගටම තියෙන්නේ මේ වගේ කුරුම්බා මේ වගේ මෙන්න මෙතනත් තියෙනවා corn station එකක්. ඒ වගේම sweet potato තියෙනවා. අහලා බලමු කොහොමද කියලා. Sweet corn? Sweet corn? Yeah. Grill corn? Grill. Take over. No, no, no. Very sweet. I will come. Yeah. How much this one? 5 dirham only. 5 dirham. Yeah. You doing grill? I grill. Very sweet. Morning, you take. You boil and then grill or what? You take boil and green, go, no problem. No, only grill, take. No problem. Ah, okay. ඉතින් එතන ඇතරම කෝන් ලාබයි ඉස්සෙල්ල මං අහපු තැන ඩිරම් 10 කිව්ව එක කෝන් එකක්. මෙයාගේ ඩිරම් 5 කිපු නිසා මං එතනට කියලා ආවා කෝන් 3ක් කුක් කරලා ඔයිල් කරලා ග්‍රිල් කරලා තියන්න කියලා. ඒ අතරේ අපේ කට්ටිය මෙතන ලුණු, තක්කාලි, අමමිරිස් කපාගෙන තිබුණා මෙන්න මේ විදියට. මොකද අපි මේ විදියට කපලා ප්ලේල කරගෙන තියාගත්ත අද උදේ එද්දි ගේන්න. ඇත්තටම අපිට එක ෆ්‍රිජ් එකේ අමතක වෙලා ආවා. ඒ නිසායි මෙතන කපා ගත්තේ. 3 pieces cut into 3 each. After grill you can cut into 3. only kill 3 enough. 6 pieces. No, 3. 3 enough. Otherwise it's too much. Too much I think. Yeah, cut into 3 each. අපි කරන්නේ දෙකක්. හොඳයි. Lemon salt chili powder? Yeah, better, no? Okay. Plate cutting. Cut into 3 each. That is salt and pepper. All half? 3. Okay. Three. 1, 2, 3. All? Yeah. This one keep. Now this one. Okay.
Come. This one 4. Marwan coming. Can you cut this one also into 2? Sorry. Okay, this one cutting. No, that's fine. അതിനൊക്കെ Oh, it comes down. One sweet corn. Bahanonda. Pencil mo പോകുന്ന ඉතින් ඒ විදියට අපි කෝන් ග්‍රිල් කරගෙන කෑවා. ඔන්න ඉතින් දැන් අපි ආයෙත් යන්න පිටත් වුණා. මේ තියෙන්නේ අපිට දෙවෙනියට හම්බෙන ටනල් එක. ඉතින් මේ ටනල් එකත් පාස් කරගෙන අපි දැන් දිගටම යනවා මාදා වලට. මාදා යන්නේ මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කිව්වා රටක් ඇතුලේ තියෙන තවත් රටක්. ඇත්තටම ඕමාන් වල කෑල්ලක් තමයි එතන තියෙන්නේ. එතනට යන්න අපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ කිසිම ඉන්ෂුරන්ස් එකක්, වාහන ඉන්ෂුරන්ස් එකක්, ඒ වගේම පාස්පෝර්ට්, ID ඒ මොකොත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ටනල් එක තමයි මිඩල් ඊස්ට් වල දිග්ගම ටනල් එක. මේ ටනල් එකේ දිග ප්‍රමාණය 2.7 කිලෝමීටර් තියෙනවා. ඉතින් ඒකයි මේ යනවා ඉවරයක් නෑ මේ ටනල් එක. එච්චරට දිගයි. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ ටනල් එකේ නම අල්මුල් ටකා ටනල් එක. ඉතින් යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල තමයි මිඩල් ඊස්ට් වල දිගම ටනල් එකක් පිහිටලා තියෙන්නේ. ඉතින් ඔය විදියට අපි ටනල් එකත් පහු කරගෙන දිගටම ආවා. ඒ ආවම අපිට හම්බෙනවා කොරොෆකන් සිටි එක. අතරම අපි සිටි එකේ නතර කරන්නේ නැහැ, දිගටම යනවා. මොකද අපි තැන් තැන්වල දැන් ගොඩක් නතර කළා රෙස් කරපු නිසා විලාව ගොඩක් ගිහිලා තියෙන්නේ. ඉතින් අපි කෙලින්ම දැන් යන්නේ අල්මාදා වලට. ඉතින් ඔන්න අල්මාදා බෝඩරේ තමයි මේ තියෙන්නේ. බෝඩරේ කිව්වට කිසිම සිකියුරිටි පොයින්ට් එකක් නැහැ. අපිට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් මේ විදියට කෙලින්ම ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති ෆ්ලැග් එක ඕමන් ෆ්ලැග් එක තමයි තියෙන්නේ. යුනයිටඩ් අරබ් එමිරේට්ස් එක ඇතුලේ ඕමන් රටේ පොඩි ඕමන් කෑල්ලක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසායි අපිට පාස්පෝර්ට්, ඉන්ෂුරන්ස් ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැත්තේ. ඉතින් දැන් මේ අපි යන්නේ අල්මාදා වල තියෙන පික්නික් පොයින්ට් එකට. අපි ෆස්ට් ටයිම් තමයි මේ විදියට එන්නේ. ඉතින් අපි ගිහලා බලමු. ඉතින් මෙතන මට ඔයගලන්ට කියන්න ඕනේ එකම දෙයයි වෙන්නේ අපේ කනෙක්ෂන් නැතුව යනවා, සිග්නල් නැතුව යනවා. ඉතින් මතක තියාගන්න ඕනේ මැප් එක ඕනේ නම් ඔෆ්ලයින් මැප් එක යූස් කරන්න. ඉතින් එච්චරම තමා වෙන්නේ.
ඕෆ්ලයින් මැප් එක යූස් කරන්න පුළුවන්, roaming යූස් කරන්න පුළුවන්. අපේ අනිත් ඔක්කොම කනෙක්ෂන් මෙතනින් නැතුව යනවා. කෝල් එකක්වත් ගන්න බැරුව යනවා. ඉතින් දැන් අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන තමයි අල්මාදාවල පික්නික් පොයින්ට් එක. ඉතින් අපිට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා දවසේ ඇවිල්ලා නතර වෙච්ච අය ගොඩ ඉන්නවා. ඔයගලන්ට පේනවා ඇති. ලොකු ක්‍රවුඩ් එකක් තිබුණා. අපිට වාහනේ පාක් කරගන්නත් ඉඩ තිබ්බට හෙවණක් තියෙන තැනක් හොයාගන්න ටිකක් අමාරු වුණා. ඉතින් අපි මෙතන ටිකක් නතර වෙලා හිටියා. අපිට ඉස්සෙල්ලා දවසේ රෑ ඇවිල්ලා නතර වෙලා මේ විදියට ටෙන්ට් ගහගෙන සෙනඟ ගුඩ හිටියා. ඉතින් ඒ ආපු කට්ටියක් යනකම් නතර වෙලා හිටියා මේ වගේ ගහක් යට හෙවණක් හොයාගන්න. ඉතින් අපි එන්න ටිකක් දවල් වෙච්ච නිසා මේ විදිය තමයි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඇත්තටම මේ ගොඩාක් ඩුබායි වල ඉඳලා ෆුජේරා වල ඉඳලා ඒ වගේ තැන්වල ඉඳලා ආපු කට්ටිය තමයි මේ ඉන්නේ. ඒගොල්ලෝ රැට ඇවිල්ලා කැම්පින් ඉඳලා බාබිකියු දාලා පහවදා මේ වගේ දවසක් ගත කරලා තමයි ගොඩක් අය යන්නේ. ඉතින් අපි ටික වෙලාවක් මේ විදියට බලාගෙන හිටියා. තැනක් අපිට හම්බුණා. ඒ කට්ටිය ඒගොල්ලන්ගේ තැන අස් කරගෙන ක්ලීන් කරගෙන යනකම් මේ විදියට අපිට ටික වෙලාවක් ඉතින් ඉන්නත් උනා. දැන් ටිකක් අවුවත් වෙටිගෙන එන නිසා ටිකක් රස්නෙත් එහෙම තිබුණා. ඉතින් දැන් අපි අපේ ගෙනාවු බඩු ටික අස් කරගෙන ඔයගලන්ට පෙන්නන්නම්. ඇත්තටම ඉක්මනට මම වීඩියෝ කරෙත් නැහැ, මට අමතක වුණා. අපි ගොඩක් බඩකින් හිටියේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හදාගෙන ආපු කෑම. අපි මේසේ දාගෙන පුටු තියාගෙන මේ විදිහට කෑම කන්න පටන් ගත්තා. ඉතින් මේ දේවල් තමයි අපි හදාගෙන ආවේ. මේ දේවල් අපි හැමෝම ෂෙයා කරගෙන ගෙවල් වලින් හදාගෙන තමයි ගෙනාවේ. ඉතින් කෑම ඇත්තටම රසට තිබුණා. අපි ගොඩක් බඩකින් හිටපු නිසා කෑම එන්ජොයි කරා මේ විදියට. අපි කාලේ ඉවර වෙලා දැන් යන්න හදන්නේ වටපිටාවේ චුට්ටක් ඇවිදලා එන්න. ඉතින් දවල් අපි ටිකක් හවස් වෙනකම්ම ඉඳලා යන්න හිතාගෙන තමයි ආවේ. බලමු මේ වටපිටාවත් එක්ක සිටුේෂන් එක අනුව සමහර විට අපි මෙතනින් තව තැනකට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි දැන් ටිකක් වටපිටාව ඇවිදින්න යනවා. ඉතින් ගිහිල්ලා බලමු කොයි වගේද තියෙන්නේ කියලා.
ඉතින් ඔයගලන්ට පෙර ඇති අපිත් හිතුවටත් වැඩිය ගොඩාක් සිරක මෙතනට ඇවිල්ලා තිබුණා. ඊට ඉස්සෙල්ලා දවසේ මේ විදියට ටෙන්ට් ගහගෙන එයාලා රෑ ගත කරලා තිබුණා. ඉතින් මේ විදියට වෝටර් ස්පොට්ස් තියෙනවා. ඒවැ මාළු එහෙමත් ඉන්නවා. ඉතින් මෙන්න මේ විදියට තමයි දැන් ටිකක් වතුර මං හිතන්නේ හිඳිලා තියෙන්නේ නැත්තම් මේ තැන් ඇත්තටම හරිම ලස්සනයි. අපි වීඩියෝ වල දැකපු විදියට අතරම ගොඩක් ලස්සන තැන්. සමහර තැන් තියෙනවා වතුර ගොඩක් තියෙනවා. සෙනඟ නාලා එහෙමත් යනවා මේවැ වතුරේ බැහැලා. ඉතින් සෙනඟ එන්ජොයි කරලා යනවා වගේම වැරදි වැඩත් කළා ගිහිල්ලා තිබුණා. මොකද්ද වැරදි වැඩේ? ප්ලාස්ටික් බොටල්ස් යූස් කළා මේ වතුරට විසික් කළා දාලා ගිහිල්ලා තිබුණා. ඒ වගේම ප්ලාස්ටික් බෑග්ස් ඒ වගේ දේවල්. ඉතින් ඇත්තටම අපි ඒ දේවල් අරන් එනවා වගේම අපි ඒ දේවල් ක්ලීන් කරලා අදාළ තැන් වලට දාලා යන්න ඕනේ. මේ වගේ වතුරට විසික් කරලා යන්න හොඳ නැහැ ඇත්තටම. මේ වීඩියෝ එක දකිනවා නම් කවුරු වුණත් මේ වගේ තැන් වලට යනවා නම් මේ වගේ වතුර බෝටල්ස් ප්ලාස්ටික් දේවල් මේ වතුරට විසික් කරන්න හොඳ නැහැ. මොකද මේවැ මාළු ඉන්නවා. ඒගොල්ලන්ට මේ දේවල් චුට්ටක් හරි කැවුනහම මේගොල්ලෝ ඇත්තටම මැරෙනවා. මම දැක්ක ගොඩක් මාළු මැරිලා උඩ පාවිත් ඉන්නවා. ඉතින් මට පුළුවන් විදියට වතුරේ තියෙන මේ වගේ ප්ලාස්ටික් කෑලි ප්ලාස්ටික් බෑග්ස් උඩට අරන් දැම්මා. ඉතින් අතරම අපේ වගකීම තමයි මේ වගේ දේවල් මේ විදියට වතුරට ඇත්තටම විසික් කරලා යන්න හොඳ නැහැ. ඉතින් මේ දේවල් අපි යූස් කරා නම් ඒ අදාළ තැන් වලට දාලා යන්න පුළුවන්. ඒක හරිම ලේසි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක අහගටන හැමෝම ඒ විදිය කරයි කියලා. See, this is not good. මේ වටපිටාවට ප්ලාස්ටික් දාලා යන්න හොඳ නෑ. ඇත්තටම මේකේ මාළු එහෙම ඉන්නවා. ඉතින් අපි අතටම පිරිසිදුව තියාගන්න උදව් වෙන්න ඕනේ. මොකද ප්ලාස්ටික් දැම්මහම ඒවා මාළු කාලා සමහර මාළු අපි දැක්කා මැරිලා උඩ පාවි ඉන්නවා. ඒ මිනිස්සු ආවම මේවා සුද්ධ කළා ඒ තැන් තියෙනවා ක්ලීන් කරලා දාන්න. ඉතින් ඒ තැන් වලට කෑෆුල් මෙතනින් ඔහම එන්න. ඒ තැන් වලට අදාළ තැන් වලට දාලා යන්න ඕනේ. ඇත්තටම මෙතනින් බීමට බයි. ඇත්තටම මේ වතුර අයිනේ තියෙනවා ඉලුක් වගේ ගස් జాතියක්. ඒවැ ලස්සනට තියෙනවා මල් జాතියක්. මට හිතුණා ඒවැන් ටිකක් කඩාගෙන ගිහිල්ලා ගෙදර තියෙන පොට් එකට දාන්න ඕනි කියලා. ඇත්තටම මං හරි ආසයි ඒවට. ඉතින් බලමු. ඇත්තටම ඒවා කඩන්න බෑ. හරිම හයියයි. ඒකෙම මොස් වගේ තියෙනවා. බයයි සත්තු ඉඳීද කියලා. ඉතින් මේ විදියට මම ඒවැන් ටිකක් කඩාගත්තා. අතට මං කරේ වැඩේ හරිද දන්නේ නැහැ. අතට මට ආසෙත් වුණා. ඉතින් මං මේ විදියට මං ඒක නාස්ති කරේ නෑ. ගෙදර ගිහිල්ලා
පොට් එකට දාන්න හිතාගෙන තමයි කඩාගත්තේ. බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒවා කඩාගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් මෙතන අපි හැමෝම නතර වෙලා කළේ ෆොටෝස් ගත්ත එක. අතරම ෆොටෝස් වලට මාළු ලස්සන තුනක් මෙතන. ඒ වගේම ඊට එහා තියෙනවා වතුර ටිකක් ගැඹුරට. ගැඹුරට කියන්නේ ඉන ගාවට වගේ. ඉතින් ගොඩක් අය අපි දැක්කා වතුර බහලා නානවා. ඇත්තටම ඒ තැන්වල වතුර හරිම පිරිසිදුයි. ඉතින් මේ වගේ තැන්වලට එන අපිම තමා ඒ තැන් ජරා කරගන්නේ ප්ලාස්ටික් විසික් කරලා. ඉතින් අපි ඒ විදියට ප්ලාස්ටික් කුණු ජරාව මේ වතුර අයිනට නොදා හිටියාම මේවා වතුර පිරිසිදුව තියෙනවා මෙන්න මේ විදියට. ඉතින් ඔය විදිහට තමයි අපි දැක්කා ගොඩක් ආපු අය නානවා පොටි ළමයි. ඇත්තටම දැන් ටිකක් දවල් වෙලා නිසා ටිකක් අවසරයි. ඉතින් අපි ඒ විදිහට ෆොටෝස් එහෙම අරගෙන යන්න පිටත් වුණා. ඉතින් මෙතන ටිකක් ක්‍රවුඩ් එක වැඩි නිසා නිදහසත් අඩු නිසා අපි හිතුවා යන්න ඕනේ කියලා. ඇත්තටම තැන හොඳයි. ක්‍රවුඩ් එක අඩු නම් ඒත් අපි ටිකක් රෙස්ට් කළා. වටපිටාව ටිකක් ඇවිත්තා. දැන් අපි අස්කර ගන්නවා යන්න. දැන් ඉතින් අපි මාදවලින් ආයි ඩුබායි වලට යනවා. ඩුබායි වලට ගිහිල්ලා අපි ඩුබායි වල අල් කුද්රා කියන ප්‍රදේශයේ අපි බාබිකියු දාන්න යනවා. එතනත් කැම්පින් ඒරියා එකක් ඒකත්. ඉතින් අපි ආයෙත් හමු වෙමු අල් කුද්රා වලට ගිහිල්ලා. ඉතින් ඇත්තටම පැයයි විනාඩි 45ක් පෙන්නනවා. ඉතින් ඒ පෙන්නුවට ඊට වැඩිය වෙලාවක් යයි අල් කුද්රා වලට යන්න. මොකද අපි බාබිකියු දාන්න හිතාගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය බඩු වගේකුත් ගන්න තියෙනවා. එතකොට අපි shopping කරන්න ඕනේ. ඉතින් shopping කරන කෑල්ල මේ වීඩියෝ එකේ නැහැ. අපි කෙලින්ම මෙහෙම ගිහිල්ලා අල් කුද්‍රා වලදී හමු වෙමු. ඉතින් ඔන්න UAE එක ඇතුලේ, ඒ කියන්නේ United Arab Emirates එක ඇතුලේ තියෙන ඔමාන් කෑල්ලටත් අපි අද ආවා. ඉතින් ඇත්තටම ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. හොඳයි. ඉතින් දැන් අපි යන්න හදන්නේ ඩුබායි වලට ආයෙත්. ඉතින් ආපු පාරෙම තමයි යන්නේ. ඉතින් පැයයි විනාඩි 45ක් යනවා කිව්වට ඊට වැඩිය වෙලාවක් යනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඉතින් එහෙනම් වීඩියෝ එකේ රැඳිලා ඉන්න මම ඔයගලන්ට පෙන්නන්නම් අල් කුද්‍රා ගිහිල්ලා අපි මොනවද කරේ කියලා. ඉතින් ඩුබායි වල ඉඳලා පැය දෙකකින් විතර එන්න පුළුවන් මාදා ගමන. ඇතරම අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. එකම පාරක රටවල් දෙකක් අතර මාරුවෙන් මාරුවට ගිය ඒ අත්දැකීම ඇත්තටම හරිම පුදුම සහගතයි. ඉතින් අපි එන්ජොයි කළා.
ඉතින් ඔයාලත් නිවාඩු දවසක වෙනස්ම තැනකට යන්න හිතනවා නම් මේ රෝඩ් ට්‍රිප් එක අනිවාර්යෙන්ම ඇවිත් බලන්න මම රෙකමන්ඩ් කරනවා. ඇත්තටම අපි එන්ජොයි කළා. අපි ටිකක් හවසනකම්ම ඉඳලා යන්න තමයි ආවේ. ඒත් අපි දැන් යන්න හිතුවේ ටිකක් ක්‍රවුඩ් එක වැඩි නිසාත් අපිට හිතුණා බාබිකියු දාන්න ඕනේ කියලා. ඉතින් අපි බාබිකියු වලට අවශ්‍ය බඩු ගෙනාවේ නැති නිසා ඒවා ගන්නත් එක්ක හින්දා අපි ආයේ නැවත යන්න පිටත් උනේ ඩුබායි වලට අල්කුත්රා කියන කැම්පින් ඒරියා එකට. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක ඉවරනකන් ඉන්න. ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා නතර කරේ කෙලින්ම අල්කුද්‍රාවල ඩුබායිවල මෙතනත් කැම්පින් ඒරියා එකක්. ඉතින් මේ විදිහට තමා වටපිටාව අපි එදී සෙනඟ ගොඩක් හිටියා. අපි සෙනඟ අඩු තැනක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් බලලා මේ විදිහට පාක් කරා. ඉතින් දැන් අපි ඉන්නවා අපේ අනිත් යාළුවෝ ටිකත් එනකන්. ඉතින් මේ විදිය තමා වටපිටාව. ඔයගොල්ලන්ට මතක ඇති මේ වීඩියෝ එක මම පටන් ගද්දි ඉර පායන වීඩියෝ එක තිබුණේ. අපි උදෙන්ම පිටත් උනේ අල්මාද වලට ඩුබායි වල ඉඳලා. ඉතින් අපි අල්මාද වලින් ආයෙත් ඩුබායි වලට ආවා. එද්දී මේ විදියට ඉර බැහැගෙන යන වෙලාව. ඉතින් ඔන්න අපේ අනිත් කට්ටියත් ආවා. තව කට්ටියක් එන්නත් ඉන්නවා. ඉතින් එයාලා එනකන් අපි මේ විදියට රෙඩි කර ගන්නවා හිමින් සැරේ. ඉතින් අපි බලමු මොකද කරන්න කියලා. ඒක හදමු. හරිද? I wanna go have හරි මම දේරවට අපි දැන් අස්සකට ඇවිල්ලා ඉන්නේ මේ තියෙන ලොකේෂන් එක දාගෙන නැත්නම් ආය හොයන්න වෙන්නේ මේ ඇතුළේ ඇවිල්ලා. ඔව් ඒක තමයි. නෑ මොකද ඒක ඔයාලා ඉස්සර තමයි බලා ගන්න පුළුවන්. හරි ඔකේ. ඉතින් බා. ඉතින් දැන් අපි ඉස්ලාමත එකක් හදනවා. ඊට පස්සේ මේ විදිහට බිත්තර තියනවා. අපි ඔම්ලට් දානවා. ඉතින් ඉන්න වීඩියෝ එක බලන්න ඉස්සරහට. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් ඔම්ලට් එකකුත් දාගෙන තියෙන්නේ. ඒ වගේම එග් ෆ්‍රයි කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි යන්නේ නගට්ස් ගෙනලා තියෙනවා ඒවා ෆ්‍රයි කරන්න. ඉතින් මේ විදිහට තමයි ඉතින් අපි ගත්ත බාබිකියු අයිටම් ටික තියෙන්නේ. තව එට යාළුවෙක්ගේ ගාව. ඉතින් එයා එනකන් අපි මේ විදිහට පොඩි පොඩි කෑම ටිකක් හදාගෙන කෑවා. තේත් හැදුවා. ඉතින් ওই විදිය තමයි අපි එන්ජොයි කරේ අද දවස ගෙවුනේ. මේ විදියට තමයි.
Okay, cheers. Cheers for the camping. ඉතින් අද දවසෙම ඇතරම රෝඩ් ට්‍රිප් එක අපි ගොඩක් එන්ජොයි කරා. ඩුබායි වලින් මාදවලට ගියා. මාදවලින් ආයෙත් ඩුබායි වලට ඇවිල්ලා අල්කුද්‍රා ආවා. අල්කුද්‍රා වල අපි මේ විදියට නැවතිලා අද ඇතරම නැවතිලා කියන්නේ ඉන්නේ නැහැ. අපි රෑ වෙලා යනවා. ඉතින් මේ විදියට බාබිකියු දාලා අපි එන්ජොයි කරා. ඉතින් රිලැක්ස් එකේ දවස ගෙව්වා. ඉතින් ඔයාලත් නිවාඩු දවසක වෙනස්ම තැනකට යන්න හිතනවා නම් මේ වගේ රෝඩ් ට්‍රිප් එකක් ගිහිල්ලා වෙනසකට ඇත්තටම අනිවාර්යෙන්ම ඇවිත් බලන්න. මේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන තැන් බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඕගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න.